ඔයාලටත් මේ අද පොඩි ගැජට් එකක් හදන විදිය තමයි මම පෙන්නන්නේ. මේක කාරණා දෙකකට තමයි මම හැදුවේ. එකක් ඉදල් නිෂ්පාදන ක්‍රියාවලියට ඉදල්ලේ ඉරටු ටික බලා කරගන්න පුළුවන් සුපිරිම අයිටම් එකක්. ඊට අමතරව දඬු අඬුවක් විදියට මේක පාවිච්චි කරන්න පුළුවන් හින්දා මම මේක හදාගත්තා. ඔයාලටත් මේක වටිනවා නම් මේක හදා ගන්න පුළුවන්. එතකොට ඔහෙලට මේක මම හදන විදිය කියලා දෙන්නම්. මේකේ පළ එක ලීයා මේකට මම ගත්තේ 2/4 පරාල කෑල්ලක් තමයි ගත්තේ. පළවෙනි එක දිගයි හරියටම අඟල් 47ක්. ඒ කියන්නේ අඩි 4කට ආසන්නයි. ඊට පස්සේ දෙවෙනි එක දිගයි අඟල් 26ක්. ඒ කියන්නේ අඩි 2යි අඟල් 2ක් වගේ තියෙනවා. ඊට පස්සේ ආයිමත් ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මෙතන මේ කෑල්ලක් ඕන. ඒකට මම අරන් තියෙනවා අඟල් 7මාරක්. හරි. එතකොට ලී ටිකෙන් ওই ටික තමයි. ඊට පස්සේ මෙන්න මෙතනට පොඩි මේ සපෝට් කෑලි දෙයක් ගහන්න මෙතනට ඔය වගේ ලී කුට්ටි කෑලි දෙයක් ඕන. මේ ආධාරකයට බර වැටුණා මේ මෙතනින් තමයි අල්ලගන්නේ. ඒකට. හරි. ඊට පස්සේ මේකට ඊළඟට ඕන් ටික තමයි යකඩ ටික. මේ යකඩ ටික ඇවිල්ලා මෙන්න මේක ට්‍රේඩ් දැනයක් ඕන. හොඳ ට්‍රේඩ් දැනයක් ඕන. මේක මම ගත්තේ යකඩ බඩු කඩේකින්. ඊට අමතරව මේ ට්‍රේඩ් දැනේ මෙන්න මේ තොප්පිය කොටස ඉහළ කොටස මෙතන ලීය පහාරු කරගෙන යන එක නවත්තන්න මේ වගේ යකඩ මුදුවක් හදලා ඒකට මම එන දාලා ඇල්ලුවා. ඊට පස්සේ ආයි මම මේ පැත්ත ගත්තට පස්සේ මේ පැත්තෙත් මම මෙන්න මේ පැත්ත අහුවෙන මේ නට් එක කරකැවෙන්නේ නැති වෙන්න මෙතනට පට්ටම් කෑලි දෙකක් පාහලා ඒකටත් ඇන දෙකක් විදලා අල්ලලා තියෙනවා. එතකොට මේ ඇනේ කරකැවෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ඒ කියන්නේ නට් එක කරකැවෙන්නේ නැහැ. මේ ඇනේ තමයි කරකැවෙන්නේ. හරි. එතකොට ඊළඟට මෙතන මම ඉහළට එල් පට්ටම් කෑලි දෙකක් දාලා තියෙනවා. ඒක අඟල් 9ක් දිගයි. අඟල් 9ක් දිගයි. ඉන් කෑලි දෙකක් මේ ලී කෑලි දෙකට. يعني මේකට වෙනමයි මේකට වෙනමයි මේ එක සමාන විදියට අරගෙන තියෙන්නේ අඟල් ඒකත් මම ගත්තේ හරියටම අඟල් 2. අඟල් 2 එල් පට්ටම් කෑලි දෙකක් තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ මේක අපි ක්‍රියාකාරීත්වය බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේකට මෙතනටත් ඔයාලා නට් එකක් ඒ කියන්නේ ඇණයක් පාස්ස ගන්න එහාට මෙහාට මෙන්න නැති වෙන්න මේ කියන්නේ මේක රඳව ගන්න විදිහ විතර මේ කරකවන්න පුළුවන් විදිහට මම මේකට දැන් ගත්තේ මෙන්න මේ රින්ච් එක. මේක මේ විදිහට දාලා මේ විදිහට කරකැවුවා. මේක තද කරන්න බුරු කරගන්න මේ ක්‍රියාවලිය කරගන්න පුළුවන් පහසු වෙන්නේ. එතකොට මම මේක හැදුවේ විශේෂයෙන්ම ඉදල් නිෂ්පාදනයේ ක්‍රියාවලිය. මම මේකෙන් ඉදලක් හදන හැටි ඔයාලට කියලා දෙන්නම්. දැන්ට බලන්න මේ ඉදලක් මෙන්න මෙතනට දාලා තද කරලා මම පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා මේක බුරු කරගන්න ඕන. බුරු කරගෙන ඊට පස්සේ මේක ඇතුළට තමයි මෙන්න ඉදලහම දාන්න. එන්න මේ ආකාරයට තමයි ඉදල අපි ඔය බස්සන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. කට් කරා. ඔන්න ඔය විදිහට තමයි ඉදලා දැන් මේ විදිහට මේ සවි කළා මේක දැන් හයි කරගන්න පුළුවන් මේ විදිහට. එතකොට මේකට දැන් අපිට ඔයාලට අවශ්‍ය ලී කෑලි යකඩ කෑලි ඕන දෙයක් මේකට තියලා මෙහෙම හිර කරගන්න පුළුවන්. එතකොට මේ මාර එක ලීයක් අර දිගට ගන්න කිව්වේ මේ පොළොවට යට කරගන්න ඕන හින්දා ඒකට තමයි දිග ගන්න කිව්වේ. ඊට පස්සේ මෙතන ඉඳලා මේ දිග ගන්න කිව්වේ මේ ඉරටු ඒ කියන්නේ ඉදල් නිෂ්පාදනයේට ඕන හින්දා නැත්තම් ඔයාලට මේක තව කොට වෙන හදා ගන්න පුළුවන් දනුවඩුවක් විදියට මම මේක හදාගෙන තියෙන්නේ මේ දෙකටම උපකාරී වෙන විදියට. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට මේ දෙකම ඉගෙන ගන්න පුළුවන්. මම ඉස්සරහට මෙන්න මේ ඉදලක් නිෂ්පාදනය කරන කියන ගෙදෙද්දිම ඉදලක් හදන විදිය මේ ගැජට් එක ආධාරයෙන් ඔයාලට පෙන්නන්නම්. ඉතින් අද වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න.